ඇතරම මේ මුලින්ම ඩෙරියු ටේට් කරනගත් ඇතරම යාලු එක්ක එට්ටලා ඉදල තමා ටේට් කරන්න පටන්ගත්. ඊට පස්සේ ඔය මේ මම මොකුත්ම දන්නෑ ඔය දැන් ට්‍රේඩිං වලට මං ආව එතකොට තමාව ඩෙරිව් එකින්තමන් ට්‍රේඩිං කරන්න ගත්තේ අවුරුදු ඇති දෙකක් විතරඊට කලින් හරිද. ඊට පස්සේ කොහොමරි ට්‍රේට් කරලා වෙල්ලා මට කිසිම මුකුත් දැනුමක් නෑ මොනාද වෙන්න ඕනේ මනි මැනෙජ්මන්ට් ඕවා ෆලෝ කරන්න ඕන කියන මයින්ඩ් සෙට් එකක් මුකුත් තිබුණේ නෑ. කෙලින්ම අර හිතුවේ නිකන් අර දුඩන් මල්ල බදාගත්තා වගේ හම්බෙයි කියලා. එහෙම හම්බ කරන්න ගිහිල්ලා අන්තිමට හම්බ කරපු ටික නැති වෙලා ගියා ඇත්තටම. ඕක තමයි උනේ. ඊට පස්සේ මම ඇත්තටම ඩෙරිව් එකේ මුලින්ම account එකක් හැදුවා. ඊට පස්සේ මේ ඒ account එක හදලා ඊට පස්සේ ඒක දිගටම ලොස් වෙන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි දැනගෙන මොකක් හරි හොයලා බලලා ඒවෙන් මෙන් දැනගෙන ඊට පස්සේ තව account එකක් හදලා ඊට පස්සේ ඒකෙන් ට්‍රේඩ් කරන්න ගත්තා. ඊට පස්සේ මං මේ මුලින්ම කරේ ටික් ට්‍රේඩින්. ඊට පස්සේ ටික් ට්‍රේඩින් මං ආයි කරන්න නැහැ කියලා හිතාගත්තා. මුලින්ම ඩොලර්ස් 100ක් ගියා. ටික් ට්‍රේඩින් කරලා ඔය හරකෙක් ඔය කරලා 100ම නැති වුණා. ඊට පස්සේ කොහොම හරි ආයේ ටික් ට්‍රේඩින් ජීවිතේට කරන්න නැහැ කියලා අතහැරලා දාලා ඊට පස්සේ මිනි ට්‍රේඩින් කරන්න ගත්තා. ඊට පස්සේ කොහොම හරි මිනි ට්‍රේඩින් කරලා මං රුපියල් 20000ක් විතර එළියට ඇද්දා. ඊට පස්සේ ආයෙ සල්ලි දාගෙන ඒ කියන්නේ මිනි ට්‍රේඩින් ඉගෙන ගත්තෙත් ඔය සර්ගේ වීඩියෝස් බලපුවා channel එකේ. ඊට පස්සේ තව මිනි ට්‍රේඩින් ගැන මොනවද තියෙන දේවල් පොඩ්ඩක් ඔයාලා බලුවා. ඕවා තමයි කරේ. ඊට පස්සේ කොහොම හරි එක දවසක් අවුල් ගිහිල්ලා ට්‍රේඩ් කරන්න ගත්තා. ඊට පස්සේ එකක් ලොස් වුණා. ඊට පස්සේ අනිත් එක ප්‍රොෆිට් වුණා. ඊට පස්සේ අර තිබුණ කේන්තිරත් එක්ක දිගටම ගහලා දැම්මා. ඊට පස්සේ එහෙම කරයි account එක ඔස්සලාම ගියා. ඊට පස්සේ ඩෙරිව් කියන එක අතහැරලාම දැම්මා. ඊට පස්සේ මම කෝස් එකක් කරා මොනවාද බයිනන්ස් සම්බන්ධ. ඊට පස්සේ ඒ සයිඩ් එකේ කරා. ඊට පස්සේ ඊට පස්සේ ඒක කරන ගමන් මට නිකමට ආයි ඩෙරිව් එක ගැන මේ පොඩි ආසාවක් ආවා. එතකොට මේ ඔය සර්ගේ වීඩියෝස් බැලුවා. වීඩියෝස් බලනකොට මේ දැන් අර 1 මිනිට් ගන්න ස්ට්‍රැටජි දැක්කම ආසෙ හිතුණා මට ඇත්තටම. ඒක තමයි මම ඇත්තටම මේක බලලා තමයි ක්ලාස් එකට ආවේ. ඊට පස්සේ දැන් ඒ ක්ලාස් එකට මම එනකොට මට ඇත්තටම ඔය මනි මැනේජ්මන්ට් දන්නේ නැහැ, සයිකොලොජි කිසිම දෙයක් ගැන අයිඩියා තිබුණේ නැහැ. ඇත්තටම ඩෙරිව් එක විශ්වාස කරේ නැහැ. මම හිතන් හිටියේ ඇත්තටම ඩෙරිව් එක කියන්නේ සූදුවක් කියන එක තමයි මගේ ඔළුවේ තිබුණේ. ක්ලාස් එකේ ඕක උගන්නනකම් ක්ලාස් එකේ මැදක් විතරනකම් මගේ ඕක තිබුණා. එතකොටත් මං ඔය සර්ට හිටපුවා මැසේජ් දාලා ඇති මේ මෙහෙම ලොස් වෙනවද මෙහෙම වෙනවද කියලා මං ඔය සර්ටත් හිටපුවා දාලා ඇති. අර මූණිච්චාව තිබුණා මට. ඊට පස්සේ කොහොම හරි ඔය ටික උගන්නලා එනකොට දැන් ඇත්තටම මට කැම්පස් එකේ වැඩත් එක්ක සමහර දේවල් මගේ අතුරුන. හැබැයි මේ සර් කිව්වාගේ ඇත්තටම දැන් මම මේ කෝස් එක කරන්න කලින් අනිත් කෝස් එකේදී ඉගෙන ගත්ත දේ තමයි ඒකෙදිත් ඇත්තටම මේ ප්‍රැක්ටිස් කියන එක අනිවාර්යෙන් කරන්න කිව්වා. ඒකත් ඔළුවේ තිබුණ ලොකුවටම ඒ වුණාට ඩෙරිව් එක ගැන විශ්වාසයක් තිබුණ නැති හින්දා මේ ඩෙරිව් එකට කොහොමද දන්නේ. ඒ වුණාට අර සර්ගේ 1 මිනිට් ගහන අර කියන්නේ ඇත්තටම ළමයි රෙකමන්ඩ් කරලා තියෙන එක දැක්කහම මේ ඇත්තටම හිතුණා මට ක්ලාස් එකට ඇවිල්ලා බලන්න සර් ඇත්තටම කරන්නේ මේ කරන එක මොකක් හරි රිසල්ට් තියෙනවා කියලා. ඉතින් මේ මම සාමාන්‍යයෙන් දැන් සර් රෙකෝඩ් කරලා දානවා කියවනේ මම සාමාන්‍යයෙන් මේ බොරුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ ඇත්තට. TikTok එකේ වුණා YouTube වුණත් මම මේ හරියන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දානවා මේක හරියන්නේ නැහැ මේ යන්න එපා කියලා. මොකද මං ආසත් නැහැ මේ තව කෙනෙක් එහෙම අමාරු වෙන්න ඇත්තට. ඉතින් මේ තව කට්ටියට කියන්න දෙවලුත් ඇති. ඉතින් මේ මම පර්සනලි එහෙම ගායි රෙකමන්ඩ් කරන්නේ නැහැ. හැබැයි සර්ගේ ක්ලාස් එකට ඇවිල්ලා මට නම් දෙයක් ලැබුණ බොරු කියන්න ඕනේ. මේ ඒක අමුතුවෙන් කියන දෙයක්වත් නෙමෙයි. ඇත්තටම අර ප්‍රැක්ටිස් කරන්න දේ කරන්න ඕනේ කියන එක හරි ඔළුවට ගියේ. ඇත්තටම ක්ලාස් එකට ඇවිල්ලා ඇත්තටම ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා. අනිත් අර කියන දේවල් ඇති. ඇත්තටම පට්ට මාදරේසයට මම මුලින්ම හිතන් හිටියේ මේ සර් මේ සාමාන්‍යයෙන් තක් පාට් එකේ ඉන්නේ මිනිහා. එච්චර ලේසියෙන් නෑ මිනිහත් එක්ක මේ
හැබේ හොඳ ඇති කියලා හිතුව මොකද පටන් ගන්නකොට මුලින් පටන්ගත්ත මේ කියලවන පටන්ගත්ත මෙහෙමයි මං බැන්ඩ ඩවුලන් නෑනේද බයින්නවටද කැමති එම ඇතු ඉන්නවට කැමති ඇහුවන් සාමාන්‍යෙන් හෙමිතින් අර ළමයිටික තියාගන්න ඕනවට සහම තියාගන්න ෑන ඇතර මේක එහම තියාගන්න ඕන සැට බොරුවක් කියන්න තිබුණ ඉතින් මේ කරපු දෙවල්ල රිසාල්ට ඇත්තියෙන ඇතරම සෑකින් ඉගත්ත දේවල් ගොඩත් තිර මහිතනවා සත්තක තව කල් හිටියොත් සතක් සදරන්න දේව තව ඉගෙන්න්න ගන්න පුළුවන්ගේ කියලා ඉතිං මමන හිතන්නේ මම සල්ලි දිලගෙන ගණ්ඩාවේ දීපු සල්ලිටික අපත කියා කියන්න මටන හිතෙන්නේ මොක සමහරයට හිතනවන මේ දීපු සල්ලිටික අපරාධ කියලා සමහර කෝස සිවරෙද්දි මමන හිතන්නේ සැගේ කෝසෙක් කරට අපරාධ කියලා මමත්තාවේ ඇත්තරම සල්ලි මේකට එකතු කරගන්න මාර කට්ටක් ගලාසිට එන්න ඕනමින්ද ඉතින් අනිත්තයට කියන්නේ මමනන් කියන්න සල්ලි පසි දුන්මනුස්සෙක් කියලා චාන්සස් දෙනවා ඉති මම කියන්නේ මමන රැකමන් කරනවා ලාස්සකට මේ විඩියක දැකල හරි කවුලරි නවන ඇවිල්ල බලන්න ආවට පස්ස ඇත්තරම දේරෙයි මොකක්ද වෙනස කියන එක ඉතින් සයට පට්ට මාදරේ තැංකව මේ දෙව කියදුනට අනිත්ත ඇතිවල කියන්න තැංකිස ඇතරම කියනනස මම ට්‍රේඩිං වලට ආවේ 2017 වගේ ඒකත් මම මුලින්ම බයිනරිනේ මම කරේ ෆොරෙක්ස් කරලා ඇතරම ලොකු ඉන්කම් එකක් ගත්තත් අර අපේ අතර අරස කිනවගේ අතට එනකොට අපි අර කෑදරකම කියන දේ අපිට කන්ට්‍රෝල් නෑ ඒකෙන් මම ගත්තා වගේම නැති වුණා ඊට පස්සේ ඒක ගිහලා මම කාලයක් නතර කරලා ආයි නෝමල් මොකක් හරි හොයා ගන්න ඕනිකමට ඕක මම YouTube එකේ ෆලෝ කර ඉන්නකට තමයි මට බයිනරි එක සෙට් උනේ. මම ඒකෙදි බයිනරි එක ෆලෝ කරනකම ඒකම ඒක YouTube එකේම channel වලින් යන මේ මෙතඩ් අරගෙන තමයි මම කළේ. ගොඩක් මම කළේ මේ ටික් ට්‍රේඩින් කරගෙන යනකොට මම ඇත්තටම ප්‍රොෆිට් කළා වගේම net ප්‍රොෆිට් කරනවා ඒකම නැතුවත් යන. ඒ කියන්නේ හේතුව අපිට හරියම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. කොහොමද කරන්නේ කොහොමද කරගෙන යන්නේ මයින්ඩ් කන්ට්‍රෝල් ඔය කිසිම දෙයක් තිබුණේ නැහැ. මේ මට මතකයි මම දවස් 3ක් ඇතුළත ඩොලර් ඒ කාලේ මට මතක හිටියේ මම ඩොලර් එකක් නෝමල් ගත්තේ රුපියල් 125ට 130ට වගේ කාලේ. ඩොලර් 200ක් දාගෙන මම ඊවන් කොඩ් කරලා මම ප්‍රොෆිට් කළා දවස් එක පැය භාගයක් ගෙන වෙස දැන් කියනවා වගේ තිබිච්ච මුළු account එකම wash වෙලා ගියා. ඇත්තටම ඒක වෙලත් මීටත් අවුරුදු 4කට 5කට විතර කලින් ඊට පස්සේ මම ආයි මේක ඇතැරලා දැම්මා. ඇතැරලා දාලා ආයි ටික කාලයක් යනකොට ඊට පස්සේ ආයි channel එකක මේ channel එක මම මෙහෙම හොයනවා කියලා ඒක මම වැඩි විස්තර කියන්න කිව්වොත් තේරෙයි මේ කවුරු ගැනද කියන්නේ කියලා. එහෙම එකක් ආපු හින්දා මම ඒකටත් ඊට පස්සේ අර ආයි වල් ලින්දට වැඩිච්ච මිනිහා ලින් වලින්ම ගොඩ එන්න ඕනේ කියනවා වගේ ඒ මයින්ඩ් එක මම ඔළුවේ තියාගෙන අරයාගේ කෝස් එකට ජොයින් වුණා. එයා කළේ ටික් ට්‍රේඩින්. එයා කරන ඒවා මම මේ මෙතන ටික කොහොම අරගෙන මේ ඊට පස්සේ ඒක කරගෙන මට තේරෙනවා නිකන් ඒක නිකන් අර එයා මුදල් හොයන්න අපි කෝස් එකක් විදිහට අරගෙන අපිට කෝස් එක දීලා කරනවා වගේ අපේ මුදල් වලින් එයා වැජබෙන වගේ තත්ත්වයක් තමයි මම දැක්කේ. මොකද කෝස් එක ඉවරනාට පස්සේ ඇත්තටම කිසිම කියන්නේ ඒක සල්ලි දීලා කරන්න ඕන දැන් නෙමෙයි YouTube එකේ channel එකක් බලාගෙන ඉවරලා එයා කියන දේ කරත් මේ එයා නැතුව normal අපි ඒක මේ කරගෙන ගියත් අපිට මේ ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. අපරාධි සල්ලි දීලා කලේ කියන තත්ත්වෙට මම පත් වුණා. ඊට පස්සේ මම කෝස් ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒ අතර මම සර්ගේ මේ බයිනරි කැම්පස් channel එක ඔකේ දැකලා මම ඒක subscribe කරගෙන ඒකෙන් සර් දෙන මම ඇත්තම මට මතකයි සර්ගේ රුපියල් 5000ට කෝස් එක කළා කියලා මම ඒ කාලෙත් ඔක දැක්ක 5000 වගේද හරි 2000ක් හරි 5000ක් හරි ඔය ගන්න ඔව් මම ඒ කාලේ වෙලට නමුත් අර කෝස් වලට ජොයින් වෙන එක එපා වුණායින් පස්සේ මම කෝස් එකට ජොයින් වෙනකොට නමුත් සර් මේ දෙන ප්ලෑන් මේ මොනවද කියන එක මෙතඩ් දෙන මේ මෙතඩ් වලින් මම ට්‍රේඩ් කළා ටික් ට්‍රේඩ් මිනි ට්‍රේඩ් ඒ වලින් මම ගොඩක් ඇත්තටම කියන ගොඩක් ප්‍රොෆිට් කළා. නමුත් ඒ ගත්ත ප්‍රොෆිට් එක රඳවගෙන කන්ටිනියු කරන් යන විදිය කියන්නේ සර්ගේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එක මම තාමත් තියෙනවා. මම ඒ කාලේ ඩවුන්ලෝඩ් කරගත්ත එක සර් ලින්ක් එකත් එක්ක දීලා තිබුණා.
ඒකෙන් තියාගෙන මම තාමත් තියෙන ප්ලෑන් දෙකම ඒ ඩවුන්ලෝඩ් කරගත්ත කාලේ ඉඳන්ම ඒකෙන් මම ප්ලෑන් එක අරගෙන කරගෙන ගියත් මට අර කන්ට්‍රෝලින් කියන එක තිබුණේ නැහැ. ඊට පස්සේ මේ ළඟක් වෙනකනුත් මේ කෝස් එකට ජොයින් වෙන්න ටික කාලෙ මාස 4කට විතර කාලෙනුත් මම ආයි නෝම දාලා සර්ගේ ඔය මිනිත් ට්‍රේඩින් එකේ සර් කරන විදිය බලාගෙන මම ඒ කියන්නේ කියන්නේ මෙන්න මේකයි කියලා ඒ අයිඩියා එක අර කලින් තිබිච්ච එක්ස්පීරියන්ස් උත් එක්ක ඒ අයිඩියා එක දාගෙන ට්‍රේඩ් කරගෙන ගියා. ගිහිල්ලා මාසයක් ඇතුළත ඇත්තටම කියනවා මම අර වෙලාවේ අහන වෙලාවේ මම කිව්වේ නැති වුණාට ඩොලර් 1000 ගණක් යනකම් මම මාසය එකමාරක් වගේ ඇතුළත මම ප්‍රොෆිට් කළා. ප්‍රොෆිට් කරලා විඩ්‍රෝත් කළා. විඩ්‍රෝ කරලා මෙයා කරේ නමුත් අර ආයි මයින්ඩ් එක කියන්නේ ඒ අතර මැද්දෙම ලොස් වෙනකොට තව ගානක් හොයාගෙන මම මේ ටාගට් එකට යන්න ඕනේ කිය අර සර් කිව්වේ අපි 7:28 හොයාගන්න තව ට්‍රේඩ් දාලා මෙයා කරන්න හදනවා කියලා. අන්න ඒ තත්ත්වෙට මමපත් වුණා මේ ලොස් වෙච්ච එක ගියේ කවර් කරගන්න නැත්නම් මම තව ඩොලර් එකක් හොයාගෙන මෙච්චර යන්න ඕනේ කියලා. ඒකට ගිහිල්ලා ඉවරලා අන්තිමට මම නොදැනුවත් වුණා 8ට පටන් ගත්ත සෙෂන් එක 10 විතර වෙද්දී නෝමල් කම්ප්ලීට් වෙන අර සත ගානක් එක්ක ඩොලර් එකක් වගේ අඩු වෙලා තිබුණා 10 මාර විතර වෙද්දී account එකේ තිබුණා මම හිතුවා ඩොලර් 400 ගානකට කිට්ට වෙන්න ශනිකව අර ඒක අර කන්ට්‍රෝල් එක නැති හින්දා ගියා. ඊට පස්සේ තමයි මම ආයෙ මෙයා කරගත්තේ සර්ගේ මේ ආයෙ අර ගිය සෙෂන් උත් බලලා මම හිතාගත්ත අනිවාර්යයෙන්ම මම සර්ගේ ඊළඟ කෝස් එකට ජොයින් වෙනවා කියලා. සර් ඊට පස්සේ මෙසේජ් දාලා තමයි මම මෙයා වුණේ. ඇත්තටම මට මේකට ආවට පස්සේ තේරුණා මම අර රුපියල් 5000ට හරි කරපු කාලේ සර්ගේ එකට ජොයින් වුණා නම් මේ විදිහට මගේ මම ප්‍රොෆිට් කරපුවා මම මෙයා කරා කියන්නේ මම සාපේක්ෂ ලොස් තමයි. නමුත් මොකක් හරි අර ක්‍රමයකට ආවා. ඒක මට මේට වඩා අද හොඳ තැන ලොකු තැනකට යන්න තිබුණා සර්ගේ. මට හිතුණා දැන් හිතෙනවා මේ 5000 දීපු කාලේ කෝස් එකට ජොයින් වෙනවා. නමුත් ඉතින් අපිට අර තේරුමක් නැතිවම කවුරුත් කියා දෙන්නේ නැහැ මේක මෙහෙමයි කියලා. අර YouTube එකේ වුණත් අපි දැක්කම හිතන්නේ මේක මේ ලේසි මෙහෙම කරගෙන ගියාම හොඳයි කියන මිසක් ඒකේ යටි අර්ථය දෙන්නේ නැහැ නේද? ඇත්තටම මම සර්ගේ YouTube channel එකේ මම දැකපු දේ තමයි සර් නිතරම කියනවා කන්ට්‍රෝල් එක තියාගන්න මෙහෙම කරන්න ප්ලෑන් එකකට යන්න කියලා. නමුත් අපිට ඒක අර ඒ YouTube channel එකෙන් ඒක ඇහුවට අපිට ඒක වැඩි ඔළුවට දැනෙන්නේ නැහැ. ඒකට දැනෙන්නේ. ඉතින් ඇත්තටම මේ කෝස් එකට ආවට පස්සේ තමයි ඒ දේ හොඳට දැනුනේ. ප්‍රැක්ටිස් එක කියන කොච්චර වැදගත්ද කියලා. ඒකම සර් අපිට ප්ලෑන් එකක් දෙනවා. කරගෙන යන්න ඕනේ විදියක් දෙනවා. අපිව මොටිවේට් කරනවා. ඒකෙන් අර අපේ භාෂාවෙන් කියනවා හරි ට්‍රැක් එකකට ගන්නවා කියන්නේ. ඒ වගේ සර්ගේ මේ කෝස් එක කරන් යන අතරතුර මට තේරෙනවා මම මේ ට්‍රැක් එකට වැටුණා කියලා. ඇත්තටම ඒකෙන් මම හිතනවා මෙතනින් එහාට කරගෙන යන ඇත්තම සර්ගේ සපෝට් එකත් ඇතුව සර්ත් එක්ක නිතරම කනෙක්ෂන් එක තියාගෙන ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මේ මයික් කරපු කෝස් එක. ඇත්තටම මේ කෝස් පීස් එකත් එක්ක බලනකොට ඇත්තටම මේක පොඩි ගාණක්. හේතුව දැන් ඔය සර් අපිට අද පෙන්නන ප්ලෑන් එක. ඒ ප්ලෑන් එකේ යටියට ගියොත් මේ අපි කෝස් පීස් එකකින් මේ ඇත්තටම මේක නිකන් ගත්තා වගේ මේ කෝස් එක නිකන් ගත්තා වගේ එකක් වෙනවා. අපි සර් දීපු ගයිඩ්ලයින් වලට හරියට කෝස් එක කළොත් ඇත්තටම සර්ට මීට වඩා ලොකු ගාණකට කරන්න පුළුවන් දෙයක් තමයි සර් මේ හැමෝම ගැන හිතලා හැමෝටම දෙන සහනයක් වගේ කියලා මම දකින්නේ මේ කෝස් එකේ මේ පීස් එක. ඒ හින්දා මේක ඇත්තටම සර් කරන සේවය විශාල සේවයක්. මේ මොකද YouTube channel එක හරහා දෙනවට වඩා ලොකු දෙයක් ගන්න පුළුවන්. ඇත්තටම මේ කෝස් එක ෆලෝ කරොත් කරන කාට වුණත් මම කියන්නේ ඇත්තටම කෙනෙකුට පැහැදිලි ක්ලියර් කට් දෙනවා කරන්න ඕනේ විදිය. ඒකට නිතරම අපි මොටිවේට් කරනවා මේ දේවල් මේ විදිහට කරගෙන යන්න කියලා. ඇත්තටම මම රෙස්පෙක්ට් කරනවා සර්ගේ මේකට. සර්ගේ ඇත්තටම සර් කෝස් එක කරන් යනකොට තේරෙනවා සර් කිසිම ගුරු මුස්තියක් කියලා දෙයක් නැහැ කියලා. සර් දෙන්න ඕනේ දේ කෙනෙකුට දෙන්න ඕනේ ඒ විදිහටම කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් විදිහටම දෙනවා. ඇත්තටම සර් ගොඩක් ස්තුතියි මේ වගේ අවස්ථාවක් අපිට ලබා දුන්නට. සර් මේ කරගෙන යන කාර්ය තව চিරාත් කාලයක් කරගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම නැවත ප්‍රාර්ථනා කරනවා. සර් ගොඩක් ස්තුතියි. ඔව් සර් ඇත්තටම කට්ටිය ගොඩක් දේවල් කතා කරා. මට ඇත්තටම හිතෙනවා සර්ත් එක්ක එහෙම එකතු වෙන්න ලැබිච්ච එක ලොකු වාසනාවක් කියලා. මම සර් ඇත්තටම අවුරුද්දක් විතර වගේ වෙනවා ගිය අවුරුද්දේ මුල වගේ තමයි ට්‍රේඩින් වලට සම්බන්ධ වුණේ. යාළුවෙක් මාර්ගයෙන් කතා කරලා මේ වුණේ කිසිම එම ලොකු නොලෙජ් එකක් තිබ්බේ නැහැ. එයා කියලා දෙන එකකින් මේ අහගෙන ටික් ට්‍රේඩින් තමයි කරේ. දැන් මෙතන ගොඩාක් කට්ටිය ලොස් වෙලා තිබ්බා. ඒ ගැන හිතද්දි මට දැන් හිතෙන්නේ මම එහෙම දැන් ලොස් වුණේ මම ඉස්සරම ඩොලර් 10ක් දාගෙන පටන් ගත්තේ. මම මේ ඩොලර් 10
මාස 3ක් තියාගෙන හිටියා ඩොලර් 35ක් වෙනකම්. ඊට පස්සේ තමා සර් අපිට කියපු ඔක්කොම දේවල් ඒ ඩොලර් 10 ඇතුලේ මං ගිය ගමන ඇතුලේ තිබ්බා. මට හැමදේම වුණා. මේ ලොස් වෙන ඒවා ඔක්කොම හැමදේම ඒ ටික ඇතුලේ වුණා. ඉතින් මං ඒ අර කියපු විදිහටම account එකත් wash වෙලා ගියා. ඊට පස්සේ මං සර් අවුරුද්දක් ඉතින් පස්සේ තමයි මම YouTube එකේ search කරලා බැලුවේ මොකක් හරි මේක නිකන් කරලා හරියන්නේ නැහැ, මොන හරි දෙයක් මේක සම්බන්ධව බලන්න ඕන, ඉගෙන ගන්න ඕන, ඉගෙනගෙන කරන්න ඕන දෙයක් නිකන් කරලා කවදාවත් මේක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇත්තටම මම YouTube එකේ එක සර්ලගේ කරන ගොඩක් අයගේ බැලුවා, වීඩියෝස් බැලුවා, කොහොම බලලා ඇත්තටම මම අවුරුද්දක් විතර කාලයක් තීරණයක් නැතුව හිටියා. 4-5 දිනක් තෝරගෙන මම මෙයාගේ කෝස් එක කරනවාද මෙයාගේ කෝස් එක කරනවාද එක වෙලාවක තියනවා නෑ සර්ගේ කෝස් එක කරනවා. ඊට පස්සේ ආයෙත් චුට්ටකින් ආයෙ බලනවා තව වෙන මොකක් හරි එකක් බලනවා. අනිත් එක්කන මෙන්න account up කරලා තියෙනවා, 50000ට up කරලා තියෙනවා. ඒ ඉගෙන ඊට වැඩි හොඳයි මෙයාගේ කරන එක කියලා ඒ වගේ ආයෙ හිතෙනවා. ඊට පස්සේ එහෙම වීඩියෝ බල එනවා. ඒකට සර්ගේ වීඩියෝ බලද්දී ඇත්තටම ඊට පස්සේ මට හිතුණා මෙයා ඇත්තටම හොඳ සර් කෙනෙක් කියලා. සර් මොකක් හරි එකක් ලෙසන් එකක් පටන් ගන්න යද්දී මට ඇත්තටම හිතට වැදුණු තැනක් තිබ්බා. ස්ටේක් එක දාන්න යද්දී කියන කතාව. ඒක හැමදාම කියනවා. ඒක කියන්නේ ඒක මට ඇත්තටම හිතට වැදුණා. ඊට පස්සේ කොහොම හරි මම අන්තිමට හිතලා අන්තිමට මම තේරුම් ගත්තා මම යන්න ඕන තැන, මම යන්න ඕන ක්ලාස් එක මේක වෙන තැනක් නෙවෙයි කියලා. ඊට පස්සේ ඇත්තටම සර් ගැන විශ්වාස කරලා මේ ක්ලාස් එකට ජොයින් වුණා. ජොයින් වුණාට පස්සේ පළවෙනි දවසේම මේ සර් කියපු දේවල් එක්ක උරුවට මාරු විදිහට දෙයක් දැනුණා. මට ඒ වෙලාවේ හිතුණා මම හරිම තැනට කල්පනා කරලා අවුරුද්දක් හරි මම මේ ගැන කල්පනා කරලා හරිම තැනට තමයි මම ආවේ කියලා. සර් එක මේ වැඩේ කරගෙන යද්දී සර් කියලා දෙන දේවල් එක්ක සර්ගේ ප්ලෑන් එක එතකොට මැනේජ්මන්ට් එක ඒ හැම දෙයක්ත් එක්කම පුදුමාකාර ඔළුවට මේකක් දැනුනේ මේ ගත්ත කෝස් එක ගැන. මේ අතර අපිට මේ දුන්න එක මේ මුදලට ඒක මේ වටිනාකම මුදලට මේව කරන්න බෑ. ඒ තරම් මාර වටිනවා මේක. මට කියන්න තියෙන්නේ කවුරු හරි ට්‍රේඩින් සම්බන්ධව ළමයෙක් ඉන්නවා නම් තාමත් දෙගිඩියාවෙන් මම වගේ ඇති ළමයි හිත මං කාගේකටද යන්නේ මෙයාගේකටද යන්නේ කියලා මම මේ ගැන අවුරුද්දක් විතර හිතුවා කාගේකටද යන්නේ කියලා. මම අවුරුද්දක් විතර හිතලා සර්ගේකට ජොයින් වුණා. මම කියන්නේ එච්චර කල් හිතලා ජොයින් වෙලා මට දැන් තේරෙනවා මේකේ හොඳ නරක කොහොමද කියලා. සර්ගේ මේ අපිට දුන්න දේවල් කොහොමද කියලා මම ඕන ළමයෙකුට මම රෙකමන්ඩ් කරනවා මේ බයිනරි කැම්පස් එකේ සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා දෙයක් ඉගෙන ගන්න. කවදාවත් මේක අපි මුදල්ම පැත්තෙන් නෙවෙයි සර් අපිට අපේ ජීවිතේ ගොඩනගා ගන්න පැත්තෙන් උනත් සෑහෙන ලොකු දෙයක් කියලා තියෙනවා. ඒ අතින් ඇත්තටම සර්ට පට්ට ආදරේ. මේ ගොඩක් වටින කෝස් එකක්. ඇත්තටම සර් එක ඉස්සරහට ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. මම කියන්නේ මේක බලන කවුරු හරි ළමෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්නේ නැතුව සර්ට් එක ජොයින් වෙන්න, මේ ක්ලාස් එකට ජොයින් වෙන්න. මේ කරගන්න ඕගොල්ලන්ට සෑහෙන වටිනවා. ගොඩක් ඉස්සර මම ට්‍රේඩිං එතන පටන් ගත්තේ මේ 2023 මම ක්ලාස් එකට ගියා. එතන මේ ක්ලාස් එක කරන් යද්දී එයා ගොඩක් මේ කියන්නේ එයා රෙකෝඩ් කරලා තමයි ඒ රෙකෝඩින් එක තමයි මේ Zoom වලින් අපිට ප්ලේ කරලා දුන්නේ. ඒ කියන්නේ ඒතර අපිට ප්‍රශ්නයක්වත් අහන්න විදියක් නැහැ. ඒතකොට දැන් මේ සති 4කට විතර සැරයක් තමයි ඒ කියන්නේ දවස් 4කට ක්ලාස් 4කට පස්සේ තමයි නිකන් QA සෙෂන් එකක් වගේ තියෙනවා. ඒතර අපි අර ඔක්කොම දවස් 4ක් ඉන්න ඕනේ අර QA සෙෂන් එක. ඊට පස්සේ මේ කියන්නේ මනි පිට් එකේ සර් වගේ හරියටම මනි මැනේජ්මන්ට් ඒවා ඉක්ුත් එහෙම හොඳටම අර සර් වගේ අපිට කියලා දුන්නේ නැහැ කියලා කිව්වෙද දවසට 110ක් ඒ කියන්නේ තියෙන කැපිටල් එකෙන් 110ක් ප්‍රොෆිට් කරන්න කියලා තමයි යා කිව්වේ. එතකොට ඒ වගේ මේ කරා ඊට පස්සේ මම මේ සල්ලි දාලා මේ රියල් ට්‍රේඩින් කරා. ඩොලර්ස් 10ක් දාලා ට්‍රේඩින් කරලා ඒක 30ට අප් කරා ඩොලර්ස්. ඊට පස්සේ වැඩි තණ්හාව නිසා මේ ඒ කියන්නේ account එක wash වෙලා ගියා. ඊට පස්සේ මම මේ කියන්නේ ට්‍රේඩින් කරන අතරේ ඇත්තටම අවුරුදු කමාරක් දෙයක් කරේම නැහැ.
ඒ කියන්නේ පැත්ත බැලුවවත් නෑ. ඊට පස්සේ තමයි මේ ආයෙත් මම නිකන් ඔය YouTube එකේ වීඩියෝස් බලලා ඉඳී සර්ගේ YouTube channel එකට ගිහලා මම බැලුවා පරණම අවුරුදු එකමාරක විතර පරණ ඒ කියන්නේ ගොඩක් පරණ වීඩියෝස් තමයි උඩට බලාගෙන ආවා. ඊට මම ඒ ටික පොඩ්ඩක් බලාගෙන මට තේරෙනවා පොඩ්ඩක් මේ ක්ලාස් එක හොඳයි මේ පොඩ්ඩක් ජොයින් වෙලා බලන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි සර් ජොයින් වුණේ. අතර මේ දවස් 8ට ඇත්තට ලොකු දෙයක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ සයිකොලොජි පැත්තෙන් එතකොට සර් කියන ස්ට්‍රැටජිස් ටික ඒ ටික එතකොට ප්‍රැක්ටිස් කරන්න කියපුවා හැමදාම. ඒකට මගේ අතින් සමහර ප්‍රැක්ටිස් එක මිස්සුණා සර් ඇත්තටම මේ හැමදාම කරන්න බැරි වුණා. අන්තිම වෙද්දි මම ටිකක් ඒක පොඩ්ඩක් මේව කරා. මට ප්‍රශ්න වගේක් ආවා. ඒ ටිකත් එක්කම මේ වුණේ මේ ඊට පස්සේ ඉතින් මම කරගෙන ආවා. ඇත්තටම සර් මේ ක්ලාස් එක හොඳයි. ඇත්තටම ලොකු දෙයක් මම දැනගත්තා. මේ ලොකු නොලෙජ් එකක් ගත්තා. ඒ කියන්නේ මනි මැනේජ්මන්ට් කොහොමද මේ අද තමයි හරියටම දැනගත්තේ කොහොමද මේ මනි මැනේජ්මන්ට් එක කරන්නේ කියලා සර් කියලා දුන්නා. එතකොට සර් ලොකු නොලෙජ් එකක් ගත්තා. ඒ කියන්නේ සර් ඇත්තටම සර් ඒ කියන්නේ අපෙන් ගත්ත ගානට වඩා සර් ඒ කියන්නේ 100 ගුණයක් විතර අපෙන් දැනුම දුන්නා. මොකද කරන්න ඕන ඇත්තටම දැන් කර. සර් ලයිව් අපිට ක්ලාස් එක වල ලයිව් කරේ ඉතින් අපේ ප්‍රශ්න ඉතින් අපේ ප්‍රශ්න අහුවා සර්ගෙන් මේ වගේ සර් කරගෙන ගියා. ඇත්තටම සර් මේ සර්ට ආදරේ බොහොම ස්තුතියි සර් අපිට මේ ලොකු දෙයක් අපිට කරලා දුන්නේ. සර්ත් එක්ක අපි හැමදාම ඉස්සරහට ඉන්නවා හැමදාම. මම ට්‍රේනින් පටන් ගත්තේ 2019 විතර. 2019 විතර පටන් අරගෙන කොහමද මේ වගේම කියන කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ කොහොමද කරන්න කියලා. YouTube එකේ එහෙම වීඩියෝ දැකලා ආසාවට පටන් ගත්තා. එතකොට කොහොම හරි කෝස් දෙක තුනකුත් කරා. ඉස්සරහම Forex කරා, ඊට පස්සේ Binance කරා, drop shipping නිකන් කරා. ඒ වගේ ලොකු දේවල් කරා. ඉතින් කරාකු නැති දෙයක් නැහැ. ඉතින් හැමදේම වගේ කරා. ඉතින් ප්‍රතිඵලයක් ආවේ නැහැ අන්තිමට. කොහොම හරි අන්තිමට ආපු රිසල්ට් එක loss. ඔය සර් කිව්වේ අය ඇඩ්වාන්ස් කෝස් එකම තියනවා කියලා. කෝස් කරලා නැහැ. මගේ ඊට වඩා යාළුවෙක් හිටියා කෝස් එක කරපු 36000යි හරි ඔහොම ගාණක් මේ ස්ට්‍රැටජි වගේ කරන් තිබුණා. ඒ වගේ කොහොමද ට්‍රේඩ් කරන්න කියලා මේ ළඟදී ලොකු ගාණක් නැති වුණා මට. ඒ වගේ කිසිම අයිඩියා එකක් ගන්න බෑ. කියන්නේ තියෙන ස්ට්‍රැටජි විතරයි තියෙන්නේ. සල්ලි පස්සේ යන එක තමයි කරලා තියෙන්නේ කොහොම හරි. ළමයි ඉතින් ඒ කරපු යාළුවත් ලොස් මාත් ලොස්. කොහොම හරි එහෙම ඉඳලා කරන්නේ මොකද. ඊට පස්සේ රටත් ගිහින් හිටියා. ගිහින් ගොඩක් සල්ලි වගේක් දාලා Binance වලට දාලා කොහොම හරි එතන සෑහෙන ගාණක් මම ලොස් වුණා. ඒදි අසනීප වුණා. ඊට පස්සේ වැඩ කරන්න බැරි ලැයිදින්න බැරි ලංකාවට ආවා. දැන් ගෙදර ඉන්නේ. එහෙම ඉන්න ගමන් කොහොම හරි අවුරුද්දක් විතර මේ වීඩියෝස් බැලුවා. YouTube එකේ වීඩියෝස් බල ඉන්න ගමන් මම හිතුණා මේක හොඳයි කියලා. කියන්නේ එන අය වගේ සල්ලි පස්සේ යන්නේ. මම අදත් වීඩියෝ එකක් දැක්කා මේ ලක්ෂ 15 කිව්වා මෙච්චර කිව්වා මේ ගාන හෙව්වා. මෙහෙම කරන්න පුළුවන් එහෙම කියලා එක දවසින් එහෙම කියලා වීඩියෝස් දාලා දින එක. ප්‍රායෝගිකව කරන්න පුළුවන් ඇති මම දන්නේ නැහැ. ඒ වුණාට අර සර්ගේ ඒ වගේ මම කොහෙවත් දැක්කේ නැහැ මේ එහෙම සල්ලි පෙන්නලා කිසිම දෙයක් දාලා තියෙනවා. කියන්නේ account එකේ balance එකක්වත් මෙච්චර කාලයකට දැකලා නැහැ. අර 50000 වීඩියෝ එක හැරෙන්න මම අනිත් ඒවා නම් දැකලා නැහැ. ඉතින් ඒකත් එක්ක මට හිතුණා මේක හොඳයි කියලා මේ ගිහිල්ලා බලන්න ඕන try කරන්න ඕන කියලා මම සල්ලි ක්ලාස් එකට දැම්මේ දෙපාරට. මට ඒ වෙලාවේ සල්ලි ප්‍රශ්නයක් තිබ්බා. කොහොමද ක්ලාස් එකට එන්න බැරි වුණා මට. සල්ලි අන්තිම මොහොතේ දැම්මේ. එතකොට කිව්වා මේ ක්ලාස් එකට කට්ටිය මෙහෙම ඉන්නවා. ඊළඟ ක්ලාස් එකට දාන්නද කියලා මම කිව්වා නම් කමන්නේ සර්. සර් කිව්වා සල්ලි එහෙනම් ගන්නවද නැත්නම් ක්ලාස් එකට ඊළඟ එකට ජොයින් වෙනවද කියලා. ඊට පස්සේ මම කිව්වා එහෙනම් කමන්නේ සර් ඊළඟ එකට මම එන්නම් කියලා. ඊට පස්සේ සල්ලි දෙකකට පස්සේ තමයි මම මේකට ජොයින් වුණේ. කොහොමද ජොයින් වුණාට පාඩුවක් උන්නේ නැහැ කියලා හිතනවා. ඇත්තට වටිනවා. ඉතින් සමහර ගොඩක් තැන් වලින් ඉගෙන ගත්ත නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඔයා මේක බලලා කාට හරි වුණත් ඉතින් මට 100,000ක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් බය නැතුව ජොයින් වෙන්න කියලා. ඉතින් සර්ත් එක ඉස්සරහට ලොකු ගමනක් යන බලාපොරොත්තු වෙනවා. කට්ටිය ගොඩක් දේවල් කිව්වා. ඉතින් කියන්න දේවල් වැඩි තරම්. thank you sir ගොඩක්. thank you very much. මේ දුන්න හැම දෙයක්ම ඉස්සරහට කරන වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. thank you.